Hello guys, welcome back my channel. ඉතින් ඔයාලා දත් එක දෙන්න කයිඩර් ප්‍රෝ channel එකෙන් ගෙන තවත් brand new video එකක් එක. ඉතින් ඔයාලා දන්නවා මේ වෙද්දී ලංකාවට Facebook එකෙන් revenue එකක් ගන්න පුළුවන්. ඉතින් මේ Facebook page එක use කරලා ඉතින් දැනටමත් ගොඩක් අය මේ වෙද්දී මේකෙන් මුදල් උපයනවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට මුදල් උපයන්න පුළුවන් Facebook page එකක් හදලා ඔයාටම කියලා revenue එකක් ගන්න. ඉතින් ඔයාලා අද මේ video එකෙන් මතක explain කරන්න යන්නේ මෙන්න මේ විදිහේ මුදල් උපයන්න පුළුවන් Facebook page එකක් අපි කොහොමද හරියටම නිවැරදිව හදාගන්නේ කියලා බලන්න. ඉතින් ඔයාලා අපි එනම් video එක ගිහලා බලමු කොහොමද හරියටම මේ විදිහට revenue එකක් ගන්න පුළුවන් Facebook page එකක් හරියටම නිවැරදිව හදාගන්න කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා තමයි මගේ channel එකට ආලුත් කියන දැන් පහළ තියෙන subscribe button එක click කරලා එහා පැත්තේ bell එකන all කරලා තියාගන්න. ඒක අපේ වීඩියෝ like එක දාගන්න නම් වීඩියෝ set එකමු. ඉතින් ඉස්සලාමගේ mobile phone එක අරගෙන ඉවරලා මේ විදිහට Play Store application එක open කරගන්න. ඉතින් මේ Play Store application එක open කරගෙනලා ඔයාගේ search engine එකට ගිහලා search කරනවා Facebook කියලා. ඉතින් මෙතන Facebook කියලා search කරාට පස්සේ ඔයාගේ Facebook application එක මෙතන පෙන්නනවා. ඉතින් ඔයා මේක තාම install කරන්න නැත්නම් install කරගන්න. එහෙම නැත්නම් update එකක් තියෙනවා update කරගන්න. එහෙම නැත්නම් මේ විදිහට නිල් පාට open කියන button එකට දීලා ඔයා මේ Facebook application එක open කරගන්න. ඉතින් මෙතන ඔයාලා බලා ගන්න පුළුවන් උඩ තියෙන option කිහිපයක්. ඉතින් මෙන්න මේ option කිහිපයෙන් ඔයාලා බලා ගන්න පුළුවන් දකුණු පැත්තේ කෙළවරේම තියෙනවා ඉරි කැලේ තුනක්. හරිද? ඉතින් profile icon එකත් එක්ක ඉරි කැලේ තුනක් තියෙනවා. එහෙම නැත්නම් ඔයාලා මෙතන නිකන් ඉරි කැලේ තුනක් තියෙනත් පුළුවන්. සමහරක් විට මේක ඔයාගේ වම් පැත්තේ තියෙනත් පුළුවන්. ඉතින් මෙන්න මේ ඉරි කැලේ තුන වල එකපාරක් ඔයා මේ විදිහට touch කරගන්න. touch කරගත්තට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන තවත් මෙනු එකකට අපි වගේ නැත්නම් මේ මෙනු එකේ පල්ලෙහාට ස්ක්‍රෝල් කරලා බැලුවොත් එහෙම ඔයාලට මෙතන ගොඩක් events දීලා තියෙනවා බලා ගන්න පුළුවන්. මම මේකට පල්ලෙහාට ස්ක්‍රෝල් කරලා බලන්න ඔයාගේ pages කියලා තැනක් පේනවා තියෙනවා. ඉතින් මේක පේන්නේ නැත්නම් ඔයා මෙතන මේ තියෙන CMO කියන බටන් එක උඩ එකපාරක් press කරන්න. CMO කියන බටන් උඩ එකපාරක් press කරාට පස්සේ ඔයාලට මේක ඇතුලේ තියෙනවා බලා ගන්න පුළුවන් මේ විදිහට pages කියලා තැන. ඉතින් මෙන්න මෙතන ඔයා එකපාරක් touch එකක් දීලා pages කියන තැන open කරගන්න. ඉතින් දැන් ඔයා මෙතන අලුත් Facebook page එකක් create කරන නිසා මෙතන උඩ තියෙන මේ create කියන බටන් එකට දැන් ඉතින් මෙතන create කියන බටන් එක දුන්නාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මේ වගේ මෙනු එකක් open වෙනවා. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් පළවෙනි get started කියලා නිල් පාට බටන් එක. ඉතින් මෙන්න මේ නිල් පාට බටන් එක උඩ එකපාරක් ඔයා touch කරගන්න. ඉතින් දැන් ඊළඟ step එක වලින් අහන්නේ මෙතනදී Facebook page එකේ name එක. ඉතින් ඔයා දැන් create කරන Facebook page එකේ name එක තමයි මෙතනට දෙන්න ඕනේ. ඉතින් මම දැන් මේ විදිහට page එකට name එකක් දැන් මම මෙතනදී දාගන්න. මෙතන type කරනවා මම මගේ page එකට name එකක්. ඉතින් ඔයත් මේ විදිහටම page එකට name එකක් type කරගන්න මෙතනදී. මම මෙතන blog by KP කියලා page එකට name එකක් මේ විදිහට type කරගත්තා. ඉතින් ඊට පස්සේ ඔයාලට තියෙන මෙතන නිල් පාට පාලින් තියෙන මේ next කියන බටන් එකට දෙන්න. ඉතින් දැන් ඔයාගේ මෙතනදී අහන්නේ ඔයා මොකක් සම්බන්ධවද මේ Facebook page එකට content upload කරන්න කියලා. ඉතින් ඔයා travel කරනවා නම් ඔයා traveling සම්බන්ධ videos මේකට upload කරන්නේ. එහෙම නැත්නම් ඔයා musician කරනවා නම් ඔයා music සම්බන්ධ videos මේකට upload කරනවා. මෙන්න මේ විදිහ එකක් තමයි මෙතනදී අහන්නේ. ඉතින් මම දැන් මෙතනදී traveling කරන නිසා මම මෙතන travel company කියන word එක මෙතෙන්ට add කරගන්නවා. ඉතින් මම දැන් මෙතන travel company කියලා word එක දීලා ඉවරලා මෙතන create කියන බටන් එක press කරගන්නවා. ඉතින් මේ නිල් පාටින් තියෙන create කියන බටන් එක press කරාට පස්සේ අපි ඊළඟ interface එකට ගෙනියනවා. ඉතින් මේ interface එකේදී ඔයාලා බලා ගන්න පුළුවන් මේකදී අපෙන් අහනවා promote your product of service. ඒ කියන්නේ ඔයා මොකක් හරි product එකක් sell කරනවාද එහෙම නැත්නම් product එකක් එහෙම නැත්නම් service එකක් ඔයා මේක promote කරනවාද කියලා තමයි මෙතනදී අහන්නේ. එහෙම නැත්නම් ඔයා content එකක් create කරලා ඉවරලා මේකට add කරනවාද කියලා තමයි මෙතනදී අහන්නේ. කියන ඔයාගේ fan base එක හදාගන්න content එකක් create කරලා මේකට add කරනවාද කියලා තමයි මෙතනදී අහන්නේ. ඉතින් මේ දෙකෙන් එකට තමයි ඔයාලා tick එක දාගන්න. ඉතින් ඔයා product එකක් එහෙම නැත්නම් service එකක් මේකේ promote කරනවා නම් ඒ පළවෙනි එකට tick එක දාගන්න. එහෙම නැත්නම් ඔයා මෙතනදී content එකක් create කරනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතනට tick එකක් දාගන්න. ඉතින් මම දැන් මෙතනදී content එකක් create කරන නිසා මෙතන tick එක දාගෙන ඉවරලා ඉස්සරහට යනවා continue කියන බටන් එක press කරලා. ඉතින් මේකට ගියාට පස්සේ ඔයාලා බලන්න මෙතන profile picture එක වගේ ඉන්නවා. ඉතින් මම මෙතනදී profile picture එකක් සහ cover picture එකක් add කරගන්න නැහැ. ඒ නිසා මම මෙතන next button එක press කරලා ඉස්සරහට skip කරගන්නවා. හරිද? ඉතින් ඔයාලට ඕන මෙතනදී දීලා මේක හදාගන්නත් පුළුවන්. හරි. දැන් ඊට පස්සේ අපෙන් අහනවා මෙතනදී ඔයාගේ fansලාට මේ Facebook page එක හැදුවා කියලා ඔයාලට ඕන නම් මෙතනදී tick කරලා යවන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඉතින් දැන් මට ඒක අවශ්‍ය නැති නිසා මම මෙතන next කරලා ඒකත් skip කරගන්නවා. ඉතින් මෙතන skip කරගත්තට පස්සේ ඔයාලා බලා ගන්නවා මෙතනදී තව දෙයක් මෙතනදී කියන marketing and promotional email about your page කියලා අහනවා. ඉතින් ඒකට tick එක දාගන්න tick එක වෙන්න නැත්නම් ඒක තමයි page notifications on your profile. අදේකට ටික් එක දාගන්න තියෙන අවශ්‍ය නම් විතරක් ඒ දෙන ටික් එක දාගන්න එක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ done කියලා බටන් එකට මේ විදිහට press කරගන්න. ඉතින් done කියන බටන් එක press කරාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මේ විදිහට ඔයාගේ තිබ්බ account එකෙන් ඔයාගේ අලුතෙන් හදපු page එකට මේ විදිහට switch වෙනවා. ඉතින් මේ විදිහට ටික වෙලාවක් යද්දි මේක switch වෙයි. ඉතින් විතර switch වුණාට පස්සේ ඔයාලට අලුත් page එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මගේ page එක දැන් බලා ගන්න පුළුවන්. ඉතින් මගේ page එකේ මම profile picture එක add කරලා නැති නිසා තමයි මේ විදිහට profile එක පෙන්වන්නේ. ඉතින් දැන් මම මෙතනදී මගේ page එකේ profile එකක් add කරගන්න යන්නේ. ඒකට ඔයා කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට මෙන්න මේ තියෙන profile icon එකට එකපාරක් touch කරලා පස්සේ ඔයාගේ professional dashboard එකට මේ විදිහට එනවා. ඉතින් මේකට ආවට පස්සේ
ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ මම දැන් ප්‍රොෆයිල් එකක් ඇඩ් කරලා නැහැ නේ. ඉතින් මම දැන් මෙතන ප්‍රොෆයිල් එකක් ඇඩ් කරගන්න මෙතන ගැලරි එකට යනවා. ගැලරි එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මගේ ගැලරි එක. ඉතින් ගැලරි එකෙන් මම මේ විදිහට මගේ ෆොටෝ එකක් මේකට අප්ලෝඩ් කර ගන්නවා. ඊට පස්සේ මම මේක ක්‍රොප් කරලා ඉවරලා ඩන් කියන බටන් එකට දීලා මේ විදිහට මගේ ප්‍රොෆයිල් එක සේව් කර ගන්නවා. ඉතින් මේ නිල් පාට සේව් කියන බටන් එක දීලා මගේ ප්‍රොෆයිල් එක මම මෙතන සේව් කර ගන්නම්. ඉතින් මේ විදිහට ටික වෙලාවකින් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ ප්‍රොෆයිල් එක මෙතන ඇඩ් වෙයි. ඉතින් ඔයාලට මෙතනදී පුළුවන් ඉතින් අතන දුන්නත් ප්‍රශ්නයක් නැහැ. එතකොට ඔයාලට කවර් ෆොටෝ එකක් ඇඩ් කර ගන්න ඕන නම් මෙතන කැමරාව උඩ ප්‍රෙස් කරලා ඉවරලා ඔයාලට කවර් ෆොටෝ එකකුත් ඇඩ් කර ගන්න පුළුවන්. ගැලරියෙන් එහෙම නැත්නම් ඔයා ඒ වෙලාවේ ෆොටෝ එකක් ගහලත් ඔයාලට එතන ඇඩ් කර ගන්න පුළුවන්. හරිද? ඉතින් මේ විදිහට තමයි මගේ page එක දැන් ඔයාලට ෆයිනලි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊළඟට අපි බලමු කොහොමද මේකේ ප්‍රොෆෙෂනල් ඩෑෂ්බෝඩ් එක තියෙන්නේ කියලා. ඉතින් මම මේ විදිහට මෙතන ප්‍රොෆෙෂනල් ඩෑෂ්බෝඩ් එක ගිහලා බලන්නම්. ඉතින් මෙතන තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් get start කියලා බටන් එකක්. මෙන්න මේ get start කියන බටන් එකට එකපාරක් ප්‍රෙස් එකක් දෙන්න. ඉතින් මේ විදිහට get start කියන බටන් ප්‍රෙස් එකක් දුන්නාට පස්සේ ඔයාලා ප්‍රොෆෙෂනල් ඩෑෂ්බෝඩ් එක මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතනදී views එකක්වත් පේන්නේ නැහැ. මොකද ඔයා තාමත් මේකට ෆොටෝ එකක්වත් ඇඩ් කරලා නැති නිසා. හරිද? හරි. ඉතින් අපි දැන් ඊළඟට බලමු කොහොමද අපි හරියටම මේ Facebook page එකට වීඩියෝ එකක් එහෙම නැත්නම් post එකක් ඇඩ් කරගන්නේ කියලා. ඉතින් ඔයාලට කරන්න තියෙන මෙතන මේ තියෙනවා gallery කියලා option එකක්. බලා ගන්න පුළුවන් gallery වගේ icon එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ gallery කියන icon එක උඩ එකපාරක් press කරන්න. press කරලා පස්සේ ඔයාගේ gallery එක මේ විදිහට open වෙනවා. ඉතින් gallery එක open වුණාට පස්සේ ඔයාලට අවශ්‍ය කරන post එක ඔයා මෙතනදී select කරගන්න. එහෙම නැත්නම් අවශ්‍ය කරන video එක මෙතනදී select කරගන්න තියෙන්නේ. හරිද? ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් ඒ අවශ්‍ය කරන video එක නැත්නම් ඔයාගේ post එක select කරගන්න. ඉතින් මම මේ විදිහට මගේ post එක select කරනවා. select කරගත්ත පස්සේ ඔයාලට මෙතන උඩින් තියෙනවා type කරන්න. ඒ කියන්නේ ඔයාලට අවශ්‍ය දේවල් ඒ කියන්නේ මොකක් හරි link එකක් ඔයාලට මෙතන දාන්න තියෙනවා. මේ විදිහට ඒක paste කරගන්න පුළුවන්. මෙතන මොකක් හරි type කරගන්න තියෙනවා. මෙතන type කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඕන මෙතනදී emojis ඒ වගේ දේවල් add කරන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට මම මේ විදිහට emoji එකක් add කරගන්නම්. add කරලා ඉවරලා මෙතන next කියන බටන් එක උඩ එකපාරක් press කරනවා. මෙතන උඩින් තියෙන නිල් පාට next බටන් එක උඩ එකපාරක් press කරනවා. press කරලා පස්සේ ඔයාගේ post එක public ද private ද කියලා තමයි මෙතනදී අහන්නේ. ඉතින් ඔයා මෙතනදී public කරගන්න ඕනේ post එක. ඉතින් හැමෝටම බලන්න දාන්න ඒක නිසා. හරිද? ඉතින් ඔය private කියලා වැටලා තියෙනවා නම් public කියන කරලා දාගන්න. මගේ auto public කියලා වැටලා තියෙනවා. ඉතින් ඊට පස්සේ අතන save කියන බටන් එක දෙන්න. දුන්නාට පස්සේ ඔයාලට ටික වෙලාවකින් බලා ගන්න පුළුවන් ඔයාගේ post එක මේ විදිහට upload වෙනවා. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට තමයි අපි Facebook එකේ නිවැරදිව රෙවණ එකක් ගන්න පුළුවන් Facebook page එකක් නිර්මාණය කරගන්නේ. ඉතින් යාළුවනේ කොහොමද වීඩියෝ එක? ඉතින් මම හිතනවා අනිවාර්යෙන්ම ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙන්නද කියලා. ඉතින් මේ විදිහට වැදගත් වුණා නම් අනිවාර්යෙන්ම ඔයාලා දැස පහලින් කමෙන්ට් කරන්න මතක් කරන්න එපා. ඒ තමයි ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් අනිවාර්යෙන්ම ඔයාගේ යාළුවන්ට බලන්න මේ වීඩියෝ එක share කරන්න මතක් කරන්න එපා. ඒ වගේම තමයි ආයෙත් මතක් කරනවා අපේ Kavitech Pro channel එක දැම්ම subscribe කරලා තියාගන්න. ඒ තමයි හැබැයි තියෙන notification bell එක නත් all කරලාම තියාගන්න. ඒ තමයි අපේ Facebook page එක තියෙනවා. Facebook page එකත් අනිවාර්යෙන්ම follow කරලා තියාගන්න Kavitech Pro Facebook page එක. ඉතින් Facebook page එකට යන link එක මම පහළ description එකේ දාලා දෙනවා. ඉතින් මේ description එකෙන් ගිහිල්ලා ඔයාලට පුළුවන් අපේ Facebook page එකත් follow කරන්න. ඉතින් යාළුවනේ තවත් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තු වෙන අතර ගිහින් නම් ඔයාලා සියලු දෙනාටම ජයන් ජයම වේවා.